ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉතින් කොහොමද ඔයාලට සුපුරුදු පරිදි ආදරයෙන් පිළිගන්න ගිරෝ ශ්‍රී ලංකා අපේ YouTube channel එකට. ඉතින් ලැබුවා වුණත්ල සියලු දෙනාටම සුවපතනවා. ඒ වගේම ලබන්න තියෙන අලුත් අවුරුදු 2024 හැම දෙනාටම සුවපතනවා. කාර්යබහුල නෑ. ඇත්තටම වීඩියෝ දාන්න කම්මැලි කමක් තමයි උනේ. පවුගිරිගේ පොඩ්ඩක් නිවාඩු තිරේ වුණාට ඉතින් මේක දාන වගේ එඩිට් කර කරන්න කැමති වෙලා යන ඉඳ පොඩ්ඩක් ඕකට කම්මැලිකම හින්දා තමයි කරන්න වෙන්නේ. ඇත්තටම අද මම ආයේ වීඩියෝ එක කරන්න මගෙන් කීප දෙනෙක් අහලා තිබ්බා මෝටාවට එනකොට යන මූලික වියදම් ගැන පොඩි විස්තරයක් කතා කරන්න කියලා. ඉතින් ඇත්තටම මේක හරි වැදගත් මාතෘකාවක්. ඒක ගැන කතා කරන්න ඕනේ. මොකද ওই ප්‍රශ්නෙන්ද අපි සමහරට අපහසුතාවයටපත් වෙනවා. අපේ ලංකාවේ මිනිස්සු මෝටාවට ඇවිල්ලා සමහරට අතේ මුදල් නැතුව යාළගේ වැඩවලට සමහරට කරගන්න බැරි වෙන අවස්ථාවලදී විඳින අපහසුතාව දැකලා ඉතින් අපිට හැමෝටම උදව් කරන්න බෑනේ. අපිට කරන්න පුළුවන් සීමාවක අපිට සපෝට් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා තමයි මම හිතුවේ මේ මාතෘකාව කතා කරන්න ඕනේ කියලා. මෙහෙමයි මම පොඩ්ඩක් ලියාගත්ත නැත්නම් මට මේක අමතක වෙන හින්දා මුලින්ම ඔයා ලංකාවෙන් ඉඳන් එන කෙනෙක් නම් ලංකාවේදී ඔයාලට මෙඩිකල් කරයි මම මේ වර්ක් වීසා ගැන තමයි ගොඩක් කතා කරන්නේ. ස්ටුඩන්ට්ලගේ ඔක සමහරට වෙනස් වෙන්න පුළුවන්. සමහරට මේ හා සම්බන්ධව යන්නත් පුළුවන්. මෙඩිකල් එකක් ලංකාවේ ඔයගොල්ලෝ කරන ඒජන්සි එකකින් හෝ කොහෙන් හරි කරනවා නම් මම දන්නේ ඒක ඇත්තටම මෙහෙට නම් වැඩක් නැහැ. ලංකාවේ කරන කිසිම මෙඩිකල් එකක්. මොකද මේ රටේ මෙඩිකල් එකක් කරන්න ඕනේ. ඉතින් ලංකාවේ එක්ස්පෙන්සස් ගැන මම කතා කරනකොට මෙහෙ කතා කරන්නම් VFS එකෙන් ඔයාලට වීසා වැදුනට පස්සේ. ඕකේ ඔයාලට VFS එකෙන් වීසා වැදුනට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ බියුරෝ කරන්න ඕනේ. බියුරෝ කරද්දී අනිවාර්යෙන්ම යන කම්පැනියෙන් දෙන වාට දීපු ඔෆර් ලෙටර්ස් වැඩිච්ච වීසා ඒ ඔක්කොම අරන් බත්තර මුල්ලේ තියෙනවා බත්තර පාලම් තුන හන්දිය කියලා කියන්නේ. එතන තියෙන තැන විදේශ වෛද්‍ය කාර්යාලයෙන් එතනට ගිහිල්ලා මොනවාද බියුරෝ කරන්න ඕනේ. පඩි වාර්තා ඉන්විටේෂන් ඔය ඩොකියුමන්ට්ස් ටික අරන් යන්න ඕනේ. කියන්නේ මම පොඩ්ඩක් මතක පාස්පෝර්ට් එකේ කොපියක් කරා යන්න පාස්පෝර්ට් එක කරා යන්න වැඩිච්ච වීසා එක පෙන්නන්න වීසා එකේ කොපියක් ගහගන්න මෙහෙන් එවපු ජොබ් ඔෆර් ලෙටර් එකක් තරයි යන්න මෙහෙන් එවපු ඉන්විටේෂන් ලෙටර් එකක් තරයි යන්න ඒ ටිකත් එක්ක මම හිතන්නේ 22500 ගාණක් ගෙවන්න ඕනේ එතන තියෙනවා බැංකු ඒක ඇතුළෙම ඒ බැංකුවකින් ගෙවලා ස්ලිප් එක දුන්නාම මේක කරන්න හැබැයි ගෑනු කෙනෙක් වෙනවා නම් පෞල් පස්බිම් වාර්තාවක් කරා යන්න ඕනේ එතනට ඒක කරන්න ඕනේ ග්‍රාම සේවක හෝ මම හිතන්නේ ප්‍රාදේශීය ලේකම් හරහා තමන්ගේ පදිංචි නගරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අදාළ නිලධාරියෙක් කරා මම කියන්නේ ගෑනු කෙනෙක් නම් හරිද ඒක අස්සම් කරලා ඒ ඩොකියුමන්ට් එක තරම්ම යන්න ඕනේ බියුරෝ එක කරන දැන්ට එතකොට තමයි ඒගොල්ලෝ බියුරෝ කරන්නේ ගෑනු කෙනෙක් නම් පිරිමියට ප්‍රශ්න නැහැ මොකද පෞල් පස්බිම් වාර්තාව කියන්නේ බැඳලාද ළමයි ඉන්නවද ළමයි දාලා යනකොට ළමයි බලා ගන්න කවුරු ඉන්නවද කියලා මොකද ඒ පෞල් පස්බිම් වාර්තාව ඒගොල්ලෝ දෙන්නේ කවුරු හරි ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හරි කවුරු කෙනෙක් ඇවිල්ලා බලනවා ෆීල්ඩ් විසිට් එකක් ඇවිල්ලා බලනවා ගෙදර ඉන්න දැන් කාන්තාවක් නම් එයාගේ දරුවෝ හැම සහ ආරක්ෂක තත්ත්වයක තියෙනවද කියලා රට යන්න. ඒක මේ යුරෝප් විතර නෙමෙයි මිඩ්ල් කොහෙ ගියත් මම හිතන්නේ ඒක කරනවා ඇති. හරි. එතකොට ඒක තමයි ලංකාව ඇතුලේ වෙන්නේ කතන්දරය. ඊට පස්සේ මෙහි පටන් ගත්තොත් මෙහි මුලින් පටන් ගන්න ඕනේ මෝටවට එනකොට දැන් මම කිව්වේ 20500. හරිද? මෝටවට එනකොට ඔයාට දැන් ඇකොමඩේෂන් එකක් හම්බුණා කියමුකෝ. ඇකොමඩේෂන් එකට යුරෝ තියාගන්න වෙනවා අඩුම 250 300 තියාගන්න වෙනවා. හරිද? එතකොට 250 300 අතර ඇකොමඩේෂන් එකක් හම්බුනොත් ඒ හා සමානම ගාණක් ඩිපොසිට් එකත් ඔයාලා ඇඩ්ස් කරන් ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඩිපොසිට් එකක් ගන්න මේ මෝටරේ කොහේ තැනක ගිහිල්ලා හම්බුනත්. ඊට අමතරව ඔයා හොයාගන්නේ මෙහි තියෙන ඔය වගේ දැන් හොයලා දෙන කම්පැනිස් තියෙනවා කට්ටිය කරනවා. සමහරවිට ඒගොල්ලොත් යම් කිසි මුදලක් ගන්නවා. එතකොට අපි හිතමු මම ගණන් හදනවා යුරෝ 250ක කාමරයක් හම්බුණා කියලා. එතකොට ඒකට තව 250ක් මේව කරන්න ඕනේ. 250 එතකොට යුරෝ 500. එතකොට අපිට ඒක ඒජන්ට් කෙනෙක් කවුරු හරි හරහා සෙට් වුණොත් යුරෝ 100ක් විතර ඒකට එයාටත් ගෙවන්න වෙනවා. හරිද? එතකොට රූම් රෙන්ට් එක 250යි ඩිපොසිට් එක 250. එතකොට එතනම යුරෝ 500ක් ඔයාලා ඇස්ති කර ගන්න ඕනේ. මම මේ කියන්නේ ආසන්නෙන් අඩුම. හරිද? ඊට පස්සේ ඔය අනිවාර්යෙන් මෙනවල් කරන් ඉන්න ඕනේ තමයි ලංකාවේ මොකක් හරි ATM කාඩ් එකකට යුරෝ 50ක් විතර දාගෙන ඉන්න ඕනේ. යුරෝ 50ක් වට සල්ලි දාන්න බෑනේ. ඔයාලට පුළුවන් ලංකා account එකේ රුපියල් වලින් යුරෝ 50ක් කියන්නේ පොඩක් ඉන්න. අද රේට් එකට බැලුවොත් මං හිතන්නේ කැල්කියුලේටර් අපි
ඕකේ සාමාන්‍යයෙන් රුපියල් 30000ක් විතර 30000ක් යන්නේ නෑ එච්චර නෑ රුපියල් 20000ක් කෝකරත් 30000ක් විතර පොත් දාන් ඉන්න මොකද හේතුව ඔයාට බස් කාඩ් එක හදා ගන්න ඕනේ බස් කාඩ් එක ඔයා එයාපෝට් එකෙන් බැස්ස ගමන් එයාපෝට් එකේදීම ඔයාට බස් කාඩ් එක හදා ගන්න පුළුවන් පාස්පෝර්ට් එක පෙන්නලා මේ හදා ගන්න පුළුවන් හැබැයි ඒක හොඳම දේ ඔයා එන්න කලින් මෝල්ටා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඇප් එකට යන්න මෝල්ටා වලට එන්න කලින්ම ඔයාට ඔක ඇප්ලයි කරන්න පුළුවන් මොකද ඇවිල්ලා ඔක ගන්න කිව්වොත් තව දවස් කීපයක් යනවා මේ අනිවාර්යයෙන්ම මෝල්ටා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඇප් එක තලින්ජා බස් මගේ බස් කාඩ් එක නැත්තම් මම පෙන්නනවා තලින්ජා කියලා එක කියන්නේ නැත්තම් මෝල්ටා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියලා ගහුවාම වෙබ්සයිට් එක වැටෙනවා ඉතින් ඇතුළට ගිහලා බස් කාඩ් එකක් ඇප්ලයි කරන්න. ඔයාගේ පාස්පෝර්ට් ඩීටේල්ස් දාලා. ඔයා මොකද ඔයා දන්නවා 250 කිලෝ ආයෙන ඇඩ්‍රස් එකට ඔයාට ඒක ඩීටේල්ස් දාන්න ඕනේ. එතකොට බස් කාඩ් එක හම්බ වෙනවා. නැත්තම් බස් එකේ එක රූට් එක සාමාන්‍ය පැය 3ක් යූස් කරන්න යුරෝ 2ක් විතර යනවා. අරක ටෝටලි ෆ්‍රී එකපාර යුරෝ 35 40ද ගෙවුවාම. ඒක මතක තියාගන්න. මම මේ දාන වීඩියෝ ටිකක් දිග වුණත් අනිවාර්යෙන් මේක බලන්න මේක හරි වැදගත් දේවල් ටිකක් කියන්නේ. දැන් බස් කාඩ් එක හදාගන්න කියන්නේ ඒක අනිවාර්යෙන් ඕනේ. ඊට පස්සේ මෙහෙට ආව ගමන් ඔය රෝමින් කරගෙන සිම් අනම්මනම් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. ඒවෙන් මෙහි ඩේටා වලට කැපුණාම මේ වෙන යුරෝ 10ක් 15ක් ඒකට යනවා. යුරෝ 10ක් යනවා සිම් එකක් ගන්න පුළුවන් එයාපෝට් එකෙන්ම ඔයාගේ පාස්පෝර්ට් ඩීටේල්ස් වලට අලුත්ම සිම් එකක් ගන්න පුළුවන්. එපික් කියලා එකක් තියෙනවා, මෙරිට තියෙනවා, ගෝ තියෙනවා. ඔය තුන තමයි දැන්ට මෝටර් වල යූස් වෙන්නේ. ඒකනුත් එපික් එක සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි කවරේජ් එක පැත්තෙන් ඩේටා ඉන්ටර්නෙට් එකම හොඳ ස්පීඩ් එකේ තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ පැකේජස් තියෙනවා යුරෝ 13යි මාසෙටම අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තියෙනවා. තව වෙන වෙන පැකේජස් තියෙනවා. ඒ වගේ එකට යන්න පුළුවන්. ඊට පස්සේ වාගේ දැන් මම මේ කිව්වේ මේ මූලික එක්ස්පෙන්සස් හරිද? ඒතකොට 250යි මෙතන 50ක් දැම්මා බස් කාඩ් එකවත් එක්කමත් එක්ක. ඊට පස්සේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක. හෙල්ත් එක වෙන ඉන්ෂුරන්ස් එක වෙන. මෙහි ආවට පස්සේ ෆුල් බොඩි මෙඩිකල් චෙකප් එකක් කරනවා, එක්ස්රේ එකයි, වැක්සින් ටිකක් ගහනවා. ඒ ටික ඔක්කොම බලන. ඒ ටිකට සාමාන්‍යයෙන් අවම යුරෝ 200ක්වත් තියා ගන්න ඕනේ. හරිද? ඊට අමතරව ඉන්ෂුරන්ස් එකක් යනවා. මෙහි දැන් ඔයා ලංකාවේදී VPS එකේදී මේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක දානවා වගේම ආපහු මෙහෙට ආවට පස්සේ තව ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේ. ඒකටත් අවම 150ක්වත් තියාගත යුතුයි. හරිද? ඊට පස්සේ ඔයාට ඉන්ෂුරන්ස් එකට 150ක් විතර තියාගන්න ඕනේ. හෙල්ත් එකට තියාගන්න අනිවාර්යයෙන්ම මතක ඇතුව ලංකාවේ ගෙනකොට CV ඔයාලා ඩොකියුමන්ට්ස් මොනවද දෙනවා වැඩිපුර print out ටික හදාගෙන ඉන්න නැත්නම් ආවට පස්සේ මේ ඒවට තියෙන cost එක අඩු කරගන්න හැමෝම බලන්න ඒ ටික මේව කරගන්න ඕනේ. ඊට අමතරව කෑම බීම අයිටම් ඇත්තටම ඔයාලා ආපු ගම ඔයාලා තේ ලොකු සල්ලියක් රැඳෙන්නේ නැති හින්දා හොඳම දේ ලංකාවෙන් ස්පයිසි අයිටම්ස් ඩ්‍රයි ෆිෂ් ඊට අමතරව පොඩි රයිස් කුකර් එකක් මොකද සමහර ගෙවල් වල තියෙන්න පුළුවන්. ඔයාට හම්බෙන ගෙවල් වල ඔයා ඉක්විප්මන්ට් දෙන්න පුළුවන් සමහර ගෙවල් වලින් දෙන්නේ නැහැ. මොකද ඔක්කොම ෂෙයාරින් ඉන්නව නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නැත්නම් සමාදන් වල ඕව නැහැ. මොකද ඕව දැන් ආපහු ඉතින් ගන්න බෑනේ ඔයාලට. හොඳම දේ ඒවා පොඩි රයිස් කුකර් කරන්නේ වැඩි බරකුත් නැහැ. සාමාන්‍යයෙන් මේ ගොඩක් වෙන කට්ටිය එහෙම අරන් එනවා. මම දන්නේ ගණන් කොහොමද සාමාන්‍ය වේලකට දෙකකට යන්න පුළුවන් විදිහට කෑම වේලකට දෙකකට ඒ වගේ රයිස් කුකර් ඇරේන්ජ් කරගෙන ඊට පස්සේ ඒක තිබ්බොත් ඒකයි පුළුවන් නම් හාල් පොඩ්ඩක් දවස් දෙක තුනක් පොඩ්ඩක් සර්වයිව් වෙන්න පොඩ්ඩක් රට අඳුරගෙන වියදම් පැත්ත බලා ගන්නත් එක්ක අනිවාර්යෙන් ඇරේන්ජ් කරගෙන ඉන්න. මේ ඒ ටික තියාගත්තාම හොඳටම ඇති. ඉතින් මම හිතනවා මේ ටිකට අවම දල වශයෙන් ඔයාට වියදම මොකද මේ දැන් ජොබ් එකට කිරින් වෙන කෙනෙක් නොට්ට වුණත් එකපාරට ජොබ් එකට ඇප්ලයි කරන්න බෑ. මොකද ඔය හෙල්ත් එකයි ඉන්ෂුරන්ස් එකයි ඔය වැඩ ටික ඔය එනවා ඇප්‍රූවල් එන්න ඕනේ. සාමාන්‍ය ඔකට කාලයක් යනවා. සාමාන්‍ය දවස් 15 යන්න පුළුවන්, දවස් 45 යන්න පුළුවන් ඔය වැඩ ටික වෙනවා. මොකද අනිවාර්යෙන් හවුසින් කොන්ට්‍රැක්ට් එක එන්නත් කාලයක් යනවා. ටික දවසක් යනවා, දවස් 4-5ට පොඩි සමහරට ඒක ඩිලේ වෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක ඒවේ ටයිම් වෙනස් වුණොත් පොඩි කාලයක සමහරට ඔයගොල්ලෝ ගිය ගමන් ජොබ් එකට හෝ ස්ටුඩන්ට් නම් ඒගොල්ලෝ කොහොමද සල්ලි අරන් එන්න ඕනේ. ස්ටුඩන්ට් එන අයට මම කියන්නෙම ස්ටුඩන්ට් එනවා නම් මෝල්ට වලට නෙමෙයි යුරෝපේ කොයි රටට ගියත් සල්ලි අරන් එන්න. මේ ආපුවම ඔයගොල්ලන්ට ජොබ් හම්බෙන්නේ නැහැ. පාර්ට් ටයිම් කරන්න යන්නත් බෑ. හවු වුණොත් ඉස්කෝලේට තෙරලා දාලා මුකුත් නැති වෙන හොරාට වැඩ කරලා ඊට පස්සේ වෙන්නේ මේ පඩි හම්බෙන්නේ නැහැ. නිකන් ප්‍රශ්න ඇති වෙන එක විතරයි. ඉතින් වර්ක් එන කට්ටිය හරි පරිස්සමෙන් මේ ටික මෙවරගෙන අනිවාර්යෙන් ඔයා 250 ගෙන රෙන්ට් එක තව 250ක් 500ක් ප්ලස් 250 ඒ කියන්නේ ඩිපොසිට් එක
මාස දෙකක රෙන්ට් එකේ සල්ලි අතේ අනිවාර්යයෙන්ම තියාගෙන ඉන්න. ඒතර කෑම જાතිය දැන් අර මං ඉස්සෙල්ලා ගෝගේ සෝයා මිට් පැකට් දෙක තුනක් පරිප්පු ටිකක් මහගොඩ වන්නේ පොඩ සෙට් කරන් ඉන්න. එතකොට ඔයාට දන්නවා පොඩ්ඩක් දවස් 10ක් 15ක් පොඩ්ඩක් මොකක් හරි ඔයාට හරියට ගැලපෙනකන් ජොබ් එකක් හරියට දාපු තැන් වල ඒ ඩොකියුමන්ට්ස් මෙවල නැපොද කම්පැනිස් වලින් වැට්ට ගන්න නැහැ බ්ලූ පේපර් එක අතර ගන්නකම් ඩෙන්ටිටි මෝඩ් එකේ සබ්මිට් කරලා. ඉතින් ওই ටික ලෑස්ති කරගෙන ඉන්න. ඉතින් මම කියනවා අනිවාර්යෙන් යුරෝ 2000ක් අතේ තියෙන්න ඕනේ. මොකද මෙහි ඉන්න හැමෝටම අපිට උදව් කරන්න බෑ. එන හැමෝම ඇවිල්ලා නේ මට ජොබ් එකක් නැහැ, මට අරක කරගන්න විදියක් නැහැ, මේක කරගන්න විදියක් නැහැ, මෙතනට යන්න විදියක් නැහැ. මේව සමහරවිට අපි ගොඩක් උදව් කරලා තිනවා. තාමත් කරනවා. අපි නවත්තන්නේ ඒ කියලා අපිට ඉතින් හැම 100ක් ආව 100ම කරන්න බෑනේ. අපිට කරන්න පුළුවන් විදිහට අපි සපෝට් කරන සමහරවල් අපි යවනවා ජොබ් වලට අහවල් තැනට ගිහලා පොඩ්ඩක් බලන්න, මේ තැන් වලට ගිහලා පොඩ්ඩක් කතා කරන්න. අපි රෙකමන්ඩ් කරලා තැන් වලට යවනවා බලන්න කියලා. ඉතින් ඒව තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් මට කියන්න තියෙන්නේ 2000ක් විතර අරන් එන්න. අතේ තියාගෙන ඉන්න. හැබැයි 2000ම ආපු වෙලාවේ ඉඳන් මොකද මෙහි අංකයකටම මත්පැන් වර්ග ටික ලාභයි. කියන්නේ බියර් අරක්කු ටික ලාභට ගන්න පුළුවන්. දැන් එහෙම ඇවිල්ලා ඒවට නාස්ති කරගන්න නැතුව මේ සල්ලියක් ගෙනල්ලා අවබෝධයෙන් එනගෙනට තේරෙනවා ආවට පස්සේ මට මේක මෙහෙම කරගන්න පුළුවන් වේද බැරි වේද කියලා. ඉතින් ඒක කල්පනා කරලා ඒ විදිහට වැඩේ කරන්න. එතකොට මේක මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය ගාන අරන් ඉන්න. ඉතින් සමහරුන්ට සමහරට ආවට පස්සේ අතේ සල්ලි ඉතින් අපිට කතා කරනවා මේ මට යුරෝ දෙන්න ලංකාවෙන් දාන්න කියලා. ඉතින් ඕක එක්කෙනෙක්ට ගන්න පුළුවන් දෙන්නට පුළුවන්. මොකද එහෙම ඉතින් හැමෝම කරන්නේ අනිත් එක නොදන්න කෙනෙක්ට සාමාන්‍ය මෙහි ඉන්න කෙනෙක් එහෙම දෙන්නේ නැහැ. ඉතින් ජීවිතේට දැකම නැති කෙනෙක් එකපාරට කතා කරලා කියනවා අයියේ මට යුරෝ 1000ක් හදලා දෙන්න, යුරෝ 500ක් දෙන්න, යුරෝ 300ක් දෙන්න, යුරෝ 250ක් දෙන්න. මේ මම ලංකාවෙන් දාන්න කියලා. ඉතින් මිනිස්සු ඇත්තටම මේ වැඩේට කැමති නෑ. මොකද හේතුව මේ ඒක ඒගොල්ලන්ටත් කරදරයක්. මේගොල්ලන් ඕගොල්ලෝගේ අතේනුත් ඔක ප්‍රශ්නයක්. ඉතින් හොඳම දේ එනකොට රෙඩි වෙලා එන්න. මොකද මේ කොහොම කරත් ඔය එන ඕන කෙනෙක්ට ප්‍රශ්නේ ගැටලුව වෙන්නේ මාස 3ක් තමයි කට්ට කියන්නේ මේ හරියට ඉන්න තැන හදාගෙන ඔක්කොම රෙඩි කරගන්නයි ඔය කැම්පින් ප්‍රශ්න ඔක්කොම මාස 3ක් ඇද්දි ඔක්කොම වෙලා හරියට අතට පඩිය ගන්නකොට කිසි ගැටලුවක් එන්නේ නැහැ. ඉතින් අද ඇත්තටම මට කියන්න ඕනේ මේ කතාව හේතුව මේ මූලික වේදන් මේන් එක්ස්පෙන්සස් ටික හරියට හදාගත්තේ නැත්නම් ඒවල සමහරු ඉන්නවා. ඉතින් මේ හරියට කන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්න ගොඩයි. ඉතින් මම මේ යුරෝ 2000ක් කියලා කිව්වේ තව අමතර ගාණ පොඩි ගාණ කතේ බෑකප් අපි දන්නේ නැහැ. සමහරට ඉන්ෂුරන්ස් එක හෙල්ත් මේ චෙක්අප් එකට ගියාම සමහරට මොකක් හරි කියලා සමහරට හෙල්ත් චෙක්අප් එක රිජෙක්ට් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකක් හරි හේතුවක් වුණොත් අපව අතේ සල්ලි මේව කරගන්න බෑනේ. ඒ වගේ වල පොඩි බෑකප් හැබැයි 2000ක් කිව්වට 2000ම ආවට පස්සේ වේදම් කරන්න නැතුව ඒක අර පරිස්සම මේව කරලා ඉතුරු සල්ලියක් ඔයාලට නම අපවට ලංකාවට දාගන්න. ඉතින් ඕක තමයි කියන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න හොඳ දෙයක් තියෙනවා ගන්න. අපිත් එක්ක යුරෝ ශ්‍රී ලංකා YouTube channel එකට රැඳිලා ඉන්න. පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ එකක් දාන්න. අපි ළඟදී මම දැම්මා ලස්සන මේ සින්දුවක් අපේ යාළුවෝ කට්ටියත් එක්ක අපි ක්‍රිස්මස් එක සෙලිබ්‍රේට් කරපු වෙලාවේ ඒකත් බලන්න. මීට කලින් වීඩියෝ එක සාජ්ජි කියලා තියෙන්නේ යුරෝ ශ්‍රී ලංකා අපේ channel එකේම තියෙනවා. ඒකත් බලන්න. ඉතින් ඔයාලට යම් කිසි දෙයක් දැනගන්න ඕන නම් අපි Facebook page එක තියෙන යුරෝ ශ්‍රී ලංකා YouTube Facebook page එක ඒකට log වෙලා මට message එකක් දාන්න. phone number YouTube channel එකේ ඉල්ලුවට මම දෙන්නේ නැහැ. Facebook එකට ඇවිල්ලා මගේ page එක follow කරලා මට message එකක් දාන්න. ඔයාගේ විස්තර කියලා මම ඊට පස්සේ ඔයාව contact කරන්න. මොකද නැත්තම් මට කලින් වෙන ප්‍රශ්න දිගට හරහට කෝල් වෙනවා වැඩක් කරගන්න නැති. මොකද සමහරවිට මම drive කරන වෙලාවට මට කෝල් වෙනවා. ඉතින් ඒක මටත් කරදරයක්. මොකද උදව් කරනවා කියලා ඊට පස්සේ මම නිකන් අමාරු වෙන්නත් බෑනේ. ඉතින් එහෙම නොවෙන්න අපි හැමෝටම හොදක් වෙන්න Facebook එකේ මගේ page එක බලලා එතනින් මට message එකක් දාන්න messenger එකෙන් මම ඒක බලලා අනිවාර්යෙන් contact කරන්න ප්‍රශ්න තියෙන කට්ටිය. ඉතින් එහෙනම් හැමෝටම ජයෙන් ජය වේවා. 2026 යුරෝ පාසින හැමෝගෙම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ ඔයාලා අපිත් එක්ක රැඳෙලා ඉන්න දිගටම අපි ඔයාලව දානවා. ඔයාලට අවශ්‍ය තියෙන මාතෘකා කතා කරන්න දැනගන්න ඕනේ කමෙන්ට්ස් දාන්න. මම ඒව බලලා ඒවට හරියන විදිහට වීඩියෝස් දාන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. බයි.